මේ හොටෙල් එක. ඉතින් මේක ඉන්නේ මේ මිනිස්සු මෙතන එන යන ළමයි ඉන්නේ. මම බැලුවා මටත් මේ සූ ශබ්ද ඇහෙනවා, කේක ශබ්ද ඇහෙනවා, සත්තුන්ගේ ශබ්ද ඇහෙනවා. මේ ළමයි ඇත්තටම හරි අත්තන ළමයි පව්. අර ගෙදරින් එළියට බහැලා එන්නේ අපි දන්නේ නැහනේ. අපේ සමහරට යන්න බස් එකට සල්ලි තියාගෙන. ඉතින් මේ වගේ ළමයිව ඇත්තටම මේ මට තේරෙන්නේ නැහැ කියලා. මෙතනින් මේ මෙතන මට ඇත්තට වීඩියෝ කරන්න කෙලින් ගන්න අවන මොකද යගුන්ගේ පෙනුම එච්චර හොඳ නැහැ. අපිට පිටිකම්පත් වෙනවනේ. ඔව්. එන්නේ මම මේක තව ටිකක් ඔයාලට පෙන්නන්න බලන්න මොකද අපිට මේකේ අච්චි හොයාගන්න ඕන නම් මොකද මෙතන මේ සිද්ධියක් වෙන්න පුළුවන්. මොකද දැන් මේ කට්ටිය මෙතන දැන් මන්දක කොල්ල 10ක් විතර එළියට එනවා. කෙල්ල ටිකක් යනකොට ඇවිල්ලා මොකද්ද සූ ගාන එක එක ඒවා කියනවා. ඒක හරි අවජීවයක් ළමයිට කෑ ගහනවා. මම කොහොමද දැන් හොටෙල් එකේ මැනේජ්මන්ට් එකකට මම මේක කම්ප්ලේන්ට් එකක් කරනවා. දැන් කට්ටිය ගියා මං හිතන්නේ මං වීඩියෝ කරනවා කියලා දැනගත්තා. මෙතන තමයි කට්ටිය මේ ගේම ගහන්නේ. ඒ දොර තියෙනවා. මේ හරි පාර. ඇත්තට මං අහන්නේ වෙන රටක දිනු රටක එහෙම කරන්න පුළුවන්ද? දැන් මම දැන් ඇතුළට ගිය අපරාධي මට ඒක ගන්න බැරුණා. මම වෙන ෆොටෝ එකක් වෙඩින් එක දාන්න බලන්නම් පස්සේ අරගෙන. මම දවසම මෙතන මේ දේ ඇත්තට හෙළිදරව් කරන් මම අද දවසම මෙතන ඉන්නවා කියලා හිතාගත්තා. හරි බලමු මේ ඊළඟ සෙෂන් එකේදී පුළුවන් වුණොත් වෙන්න. එහෙම නැත්නම් ඇත්තට මේවා මේ නතර වෙන්න ඕනේ. බලමු මං හිතන්නේ මේ අර පොලිසියේ පොරට ගිහිල්ලා මෙහෙම කියලා බලමු. එයා මොකක්ද ඇක්ෂන් එකක් ගන්නේද කියලා. පොලිසියෙන් මේ වගේ දේවල් කරන්නේ. අපි බලමු මෙතන මිනිස්සු විතරක්ද මේ ප්‍රශ්නෙට ඉන්නේ. එහෙම නැත්නම් රජයේ අංශෙනුත් ඒකට කිසිම එකක් නැද්ද කියලා එලා බලමු. මම පොඩි මේ කම්ප්ලේන්ට් එකක් කරන්න ආවේ. මොකක්ද අර අතන අර මේ හොටෙල් එකේ උයන කට්ටිය ඉන්නේ. හොටෙල් එකේ අර උයන කට්ටිය වගේ ඉන්නවා 10ක් විතර පිටිපස්සේ. හරිද? මේ පිටිපස්සේ හොටෙල් එකේ තියෙන්නේ. මේකද? ඔව්. ඔව්. එතකොට මෙයාලා අර දැන් මම බලන් හිටියේ 10ක් විතර 10ක් නෑ 5ක් 6ක් විතර එනවා එළියට අතන පිටිපස්සේ උයන තැන. දොර අරගෙන ඉන්නේ. යන ළමයිට එහෙම සූ ගානවා අනම්මනම් කරනවා. ඔව් අනිත් එක උන්නේ පොඩි උන්නේ අවුරුදු 40ක් 30ක් විතර උන්. දැන් අපිට මෙහෙම සමවාස ළමයෙක් ඒක කරන එක අපිට ඉවස ගන්න පුළුවන් නේ. මේක මේ බඳින්නද නෑනේ. මොකක් හරි අනතුරක් කරන්නනේ. මෙන්න මේ හොටෙල් එකේ. ඔව්. පිටිපස්සේ. ඒ කියන්නේ වැඩ කරන කට්ටියද නැත්නම් අන්න හරි උයන කරන අතුපතු ගාන සෙට් එක මෙලියට එනවා. අනේ දැන් හොටෙල් එකේ ඉස්සරහ බඩු ටිකක් උස්සන්න පුළුවන් කාට හරි. ඊටපස්සේ දොරෙන් එළියට එනවා. මම වීඩියෝ කරා මට හැබැයි මම වීඩියෝ කරනකොට දෙන්නෙක් ඇතුළට පැනගත්තා. එක්කෙනෙක් ඉන්න අවුලක් නැහැ. වීඩියෝ එකේ තියෙනවා. වීඩියෝ එකේ තියෙනවා. නෑ මම පෙන්නන්නම් දැම්ම නෙමෙයි මම පෙන්නන්නේ. ඒකට ඇක්ෂන් එකක් අරගෙන කරගන්න බැරි වුණ මම පෙන්නන්නේ. මේක අවශ්‍ය නැහැ නේ අපිට. මිනිස්සෙක් වැරදි වැඩක් කරනවා නම් දැන් අපිට මෙතන උසාවි ඉදිරිපත් කරන්න ඕනේ වනේ. තේරුමක් නැහැ නේද කතා කරලා. පොඩ්ඩක් බලන්න ඒ වගේ දේවල් වෙනකොට ඇත්තට මේ පොඩ්ඩක් කඩේට ගිහුවා නම් හරියයි. ඔකා එන්නේ ගන්න. මැනේජර්ට කියන්න. එන්නේ කරා. ඔව්. මම කොහොමවත් ඔක නැවතුනේ නැත්නම් මැනේජර්ට මම කොහොමවත් කියනවා ගිහිල්ලා. අර අපිට වඩා මේ ඔයා දැන් ඔයාගේ ඔයාලගේ බලයලත් අපිත් බලයලත් තමයි ඕන වැරද්දක් කරන වෙලාවදී මේ අපි පොලිසියෙන් නෙවෙයි කියලා අපිට පැත්තකට වෙන්න බෑ. මිනිහා මරන්න ගියොත් අපේ අරගෙන යනවා අරුව අපි අතින් මැරෙයි. ඔය අතින් වෙන්නෙත් ඒක. නෑ මං අතන හිටියේ. මං අතන හිටියේ සූසු ගෑව මට සත්‍ය සූසු ගෑවා. මං පොඩ්ඩක් බලනකොට මම බැලුවා මටද මේ සූසු ගෑව කියලා බලනකොට නෑ මෙතන මේ කෙල්ලක් තමයි සූසු ගෑව. මං එතන නතර වුණා ඊට පස්සේ. ඊට පස්සේ මං අනිත් පැත්තට ඇවිල්ලා හිටියේ. ඉන්න ගම ඔක්කොම මේ ක්ලාස් ළමයින්ට මේ එක එක දේවල් කියනවා. අන්න හරි. මේ හෝටලේ වැඩ කරනවා. වැඩ කරනවා පිටිපස්සේ. වැඩි ඕනේ නැහැ. මම 12ට මෙතෙන්ට එන්න මං අතර මල්ලා දෙන්නම්කො. වීඩියෝ එකක් අරගෙන. මැනේජර් කතා කරලා දැරුවොත් කොහොමද? ඔව් නෑ ඔයා මෙහෙම ඒක පොඩි සීරියස් ගන්න ඕනේ නෑ. නෑ ඕනේ. ඔයා ගිහිල්ලා නෑ ඔයා ගිහිල්ලා කියන්නේ මම කිව්වා කියලා නෙවෙයි. ක්ලාස් වල ළමයි මේ කම්ප්ලේන්ට් එක කරා කියලා. යාළුවා ඔයාලා ළඟට එන්න බයයිනේ.
අපදාවත් ජීවිතේට මම මැනේජර් දැනුවත් කරන්න. ඒක තමයි. පස්සේ ඉවරලා යනකොට හදිස්සියක් නැහැ. යනකොට ගිහිල්ලා කියන්නේ මෙන්න මේ පිටිපස්සෙන් ඇවිල්ලා මේව කරනවා කියලා. මම මැනේජර් දැනුවත් කරන්න. ඔයා දැක්කොත් අය බලලා වීඩියෝ බලලා දාන්නලා අනිවාර්යෙන් නෑ මං අතාරින්නේ නෑ මං ඔක බලනවා. ඔක වැඩේ නතර කරනවද? මොකද ඔයාට බලන්න බෑනේ. මං බලනවා උතන නේ. මං අනිවාර්යෙන් වීඩියෝ සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරලා ඔකම යවන්න තියෙන ඇතුළටම යවමු. මොකද දන්නවද? මේ රටේ අපි එහෙම නැවතුනේ නැත්තම් මේ අපේ අනාගතේ නැති වෙන්නේ. මම මැනේජර් දැනුවත් කරන්න. ඔව්. හරි. Thank you. බලමු අපි මොකක්ද වෙන්නේ කියලා මේ ඊටම හොඳ පොලිස් නිලධාරියෙක් කරනවා. ඒකට සාවධානව කන් දුන්නා. කොහොමද මම මේ ගේම් අතාරින්නව දැන් බලනවා එතන මේ කරන කැත වැඩේ දැන් මෙතන එහෙම වුණොත් එහෙම කණ්ඩ බොණ්ඩේ මිනිස්සුත් ඉස්සරට ඔය වැඩේ කරන්නේ. හරි.